ඉතින් මේ ගෙවුණු දවස් දෙක තුන ලංකාවේ අපිට ගොඩක්ම අමාරු කාලයක්. ඉතින් මේ ඇතිවෙච්ච ස්වභාවික විශ්ලේෂණයත් එක්ක ලංකාවේ ගොඩ දෙනෙක්ට තමන් ආදරය කරන තමන්ට වටින දේවල් ගොඩක් අහිමි වෙලා ගියා. ඉතින් ඒ වගේ දෙයක් තමයි මේ වාහන කියලා කියන්නේ. ඉතින් අද මේ වීඩියෝ එකෙන් අපි කතා කරන්නේ ඔයාගේ වාහනේ ගම් වතුරට අහු වෙලා නම් වාහනේ යථා තත්ත්වයට පත් කරන්න කලින් ඔයාලා අනුගමනය කරන්න ඕන ටිප්ස් කීපයක් පිළිබඳව. මුලින්ම මතක් කරන්න ඕන වැදගත්ම දේ තමයි ඔයා වාහනේ කවදාවත් ස්ටාර්ට් කරන්න උත්සාහ නම් කරන්න එපා. අපි වාහනේ ස්ටාර්ට් කරන්න එපා කියන මූලිකම හේතුව තමයි මේ වාහනේ තියෙන එයා ඉන්ටෙක්ස් වලින් එන්ජින් එක ඇතුළට වතුර ගිහිල්ලා තියෙන්න පුළුවන්. ඉතින් ඔයා වාහනේ ස්ටාර්ට් කරන්න උත්සාහ කරනවා කියන්නේම ඔයාගේ වාහනේ යථා තත්ත්වයට පත් කරන්න තියෙන අන්තිම අවස්ථාවත් ඔයා මගහැරව ගන්නවා. ඒත් එක්ක මතක් කරන්න ඕන වැදගත්ම දේ තමයි ඔයගොල්ලන්ගේ වාහනේ 12 වෝල්ට් බැටරි එක නෙගටිව් ටර්මිනල් එක ළඟින් ඩිස්කනෙක්ට් කරන්න. ඉතින් වාහනේ ඉලෙක්ට්‍රිකල් කම්පෝනන්ට් සහ කනෙක්ටර්ස් වලට වතුර ගිහිලා තියෙන්න පුළුවන්. ඔයාලා මේ ඩිස්කනෙක්ට් කරන එකෙන් ඔයාලගේ වාහනේ ඉලෙක්ට්‍රිකල් සිස්ටම් එක සහ ඒ වෙන්න තියෙන හානිය අවම කරගන්න ඔයාලට අවස්ථාවක් හම්බෙනවා. ඒත් එක්කම තව වැදගත් දෙයක් තමයි වාහනේ එන්ජින් ඔයිල් එකට වතුර කලවම් වෙලාද කියලා ඔයගොල්ලන්ට දැනගන්න පුළුවන්. ඔයිල් කූර මේ විදිහට එළියට අරගෙන එතනදී ඔයගොල්ලන්ට චෙක් කරන්න පුළුවන්. ගොඩක් වෙලාවට මේකේ පොඩි මිල්කි ගතියක් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් එන්ජින් ඔයිල් එකත් එක්ක වතුර කලවම් වෙලා නම්. ඔයාගේ වාහනේත් ගම් වතුරෙන් ආපදාවට ලක් වෙලා තියෙනවා නම් ස්ටර්ලින් එකේ අපි ලෑස්ති අපේ එක්ස්පර්ට් ටෙක්නීෂියන්ස්ලා සහ ඒ තියෙන ස්කිල් සෙට් එකත් එක්ක ඔයාගේ වාහනේ යථා තත්ත්වයට පත් කරලා දෙන්න.